අපේ රටේ දේශපාලන ගණිකාවෝ ඉන්නවා. එහෙම දේශපාලන ගණිකාවෝ දෙන්නෙක් තමයි විජේදාස රාජපක්ෂයි ජී.එල්. පීරිසුයි කියන්නේ. ජී.එල්. පීරිස් ඇවිල්ලා කියනවා අපි හදනවා පුළුල් වේදිකාවක් හැමෝටම මේකට නගින්න කියලා. ඉතින් අපිත් කියනවා ඔයගොල්ලෝ පුළුල් වේදිකාව හදන්න. හැබැයි හදන්න ඕන තැන තමයි බෝගම්බර හරි වැලිකඩ හරි බන්ධනාගාරයේ ළඟම. ඔය වේදිකාවට නගින ගොඩාක් අයට ඒගොල්ලෝ ගොඩක් ඉන්නේ අප පිට ඉන්නේ. ඒ නිසා ඉතාම ඉක්මනින් ඒගොල්ලොන්ගේ නිශ්චිත වාසස්ථානයට නීතියානුකූලව යන්න ලැබේ. ජනතාවගේ බදු මුදල් හොරකම් කරපු, ජනතාවගේ දේපොළ හොරකම් කරපු අයට අනිවාර්යයෙන්ම නීතියානුකූලව ඒ දඬුවම හිමි වෙනවා. ඒ දේ වෙනවා. ඒ නිසා විජේදාස රාජපක්ෂ කාලයක් කිව්වා ඩීල් දාස කියලා කිව්වා. නිස්සංක සේනාධිපතිගේ යැපෙන සුරතලෙක් වෙලා හැබැයි එතුමා එක අවස්ථාවක් කියනවා නිස්සංක සේනාධිපති කෙනෙක් ගැන දන්නේවත් නැහැ කියලා. ඒකට අදාළ හොඳම උත්තරය සරත් පොන්සේකා මහත්මයා ඉතාම හොඳට ඒ අවස්ථාවේ ලබා දුන්නා. චාමර සම්පත් කියලා හාදෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. විලාපයක් කියනවා. දැන් මිනිහා මොකද්ද කියන්නේ? ඕනම සන්දානයක් හදන්න අපි ඒකට කොන්දේසි විරහිතව සහාය දෙනවා. ඇයි මේ? ඒගොල්ලෝ දන්නවා ආයේ බලය ගන්න බෑ. දැන් ඕනේ ඒගොල්ලොන්ට හිරේ අනේක නතර කරගන්න. ඒගොල්ලෝගේ හෘද සාක්ෂිය දන්නවා. පහුගිය කාලේ කොච්චර ප්‍රමාණයකින් හොරකම් කරාද කියලා. වංචා කරාද කියලා. ඒ නිසා ඒගොල්ලෝ හිරේ අනේකින් වළකින්න තමයි ඔය සන්දාන ඒවා මේවා අටවගෙන ඉන්නේ. නාමල් රාජපක්ෂ මහත්තයා මම දැක්ක කියනවා සංඝයා වහන්සේලා එක්ක ගැටුමක් හදන්න හදනවා මේ ආණ්ඩුවත් එක්ක. නේද අපේ ගරු ජනාධිපතිතුමා කිව්වා මහදවල් බොරළු පාරේ අපි අපේ හාමුදුරන්ට දන ගහලා වැන්ද මිනිස්සු කියලා. තාමත් අපි එහෙමයි. හැබැයි අපි කියන්නට ඕනි ගෞරවනීය ස්වාමින් වහන්සේලාට තිබෙන ඒ ගෞරවයේ කෙලසපු අය තමයි නාමල් රාජපක්ෂලා ඇතුළු විපක්ෂය කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේලා දේශපාලන මඩ වගුරට ගෙනල්ලා දාලා උන්වහන්සේලාට තිබ්බ ගෞරවය එහෙම් පිටින්ම කෙලසුවා. ජනාධිපතිතුමා එක අවස්ථාවක කිව්වා ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඕන තරම් අපි විවේචනය කරන්න පුළුවන්. හැබැයි අපි කිසිම හේතුවක් මත අපේ ස්වාමින් වහන්සේලා එක්ක වාදයකට විවාදයකට යන්නේ. ඒ අපේ තියෙන ගෞරවය නිසා. තව විලාපයක් තියෙනවා කවුද? දයාසිරි ජයසේකර. සුරේෂ් සලේගේ ලැප්ටොප් එකේ පාස්වර්ඩ් එක දෙන්න එපා කියනවා යා. ඇයි පාස්වර්ඩ් එක දුන්නොත් මේකේ තියෙනවා බුද්ධි තොරතුරු අතීතයේ වෙච්ච සමහර ප්‍රශ්න ක්‍රියා පිළිබඳවත් අනාගතයේ වෙන්න තියෙනවත් මේ ලැප්ටොප් එක ඇතුලේ තියෙනවා කියනවා. දැන් මේ බුද්ධි තොරතුරු ඉල්ලන්නේ මැනින් මාකට් එකේ වෙළඳාම් කරන වෙළඳ මහත්තයෙක් නෙමෙයි. අපේ රටේ බුද්ධ්‍යංශයේ රටට වග කියන නිලධාරීන් තමයි මේ ලැප්ටොප් එකේ මුරපදේ ඉල්ලන්නේ. ඔහු අවංක නම් මොකද කරන්න ඕනේ? මේ මුරපදේ දීලා මේ ලැප්ටොප් එක විවෘත කරන්න ඕනේ. ලෝකේ කතාවක් තියෙනවා ආගමික මතයක් තියෙනවා. විනාශයේ පොත කියලා තියෙනවා. මුද්‍රා 7ක් තියලා තියෙනවා. මේ මුද්‍රා 7 කඩලා මේ පොත විවෘත කරොත් අනිවාර්යයෙන්ම ලෝක විනාශය වෙනවා. අපිට විශ්වාසයක් තියෙනවා ලැප්ටොප් එකේ මුද්‍රාව කඩලා ඕක විවෘත කරොත් විපක්ෂයේ විනාශ වෙයි කියන බයක් තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ මේ බුද්ධි තොරතුරු එළියට එයි කියලා. දයාසිරි ජයසේකර කියනවානේ මෙවුවා ලෝකෙට දෙනවා කියලා. බුද්ධි තොරතුරු කවුද ලෝකෙට දුන්නේ? අනාගතයේ වෙන්න පුළුවන් ත්‍රස්ත ක්‍රියා පිළිබඳ තොරතුරු මේ ලැප්ටොප් එක ඇතුලේ තියෙනවා කියලා. දයාසිරි ජයසේකර කොහොමද ඒක දන්නේ? ඕනම සංදි වේදනාවකට ප්‍රබලම ක්‍රියාකාරී විද්‍යානුකූල විසඳුම ඕතුශීල්. ඒ වගේම අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියනවා වහාම පරීක්ෂණයක් කරන්න මේ අනාගතයේ සිද්ධ වෙන්න තිබෙන ත්‍රස්ත ක්‍රියා පිළිබඳ මේකේ තොරතුරු තියෙනවා නම් ඇයි ඒව දෙන්නේ නැතුව හංගවගෙන ඉන්නේ? එහෙනම් ඒ හංගවන අය අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනේ අනාගතයේ සිදුවන කුමන හෝ ත්‍රස්ත ක්‍රියාවක් අපේ රටේ සිද්ධ වුණොත් ඒකේ පිටිපස්සේ ඉන්නෙත් මේගොල්ලෝ. ඒ තොරතුරු සංගවන එක. ඒගොල්ලෝගේ වගකීමක් ඒ තොරතුරු දෙන එක. අනික විශ්‍රාමික නිලධාරියෙක් ගාව මේවා තියාගන්න ඕනේ. ඒවා දෙන්න ඕනේ නැද්ද? රජයේ බුද්ධි තොරතුරු ඒවා ලබා දීම ඒ නිලධාරියාගේ වගකීම. වෙනද ඇත්තටම ගත්තොත් ජනතාව දුකින් හිටියා. විපක්ෂයේ විලාපය අහලා අපේ රටේ ජනතාව හරිම සතුටින් ජීවත් වෙනවා. හරිම සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපි අත්පත් කරලා දෙනවා කිව්වා. ඒකේ පළවෙනි අදියර අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. අපි කියපු හැම වචනයකටම වග කියන දේශපාලන ව්‍යාපාරයක්